අදත් වෙනද වගේම ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා චාමිය ඇකඩමික් මාස්ටර් අපේ YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට අරන් ආවේ අපේ සාමාන්‍ය පෙළ උසස් පෙළ ලියන නංගිලා මල්ලිලාගේ සිංහල භාෂාව හා සාහිත්‍ය යන විෂයට අදාළව හා රජයේ අනෙකුත් සමහර විභාගයන් සඳහා එන භාෂා හැකියාව පේපර් එක සඳහා එන රචනාවට අදාළ එක් මාතෘකාවක් පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමටයි. අපට විභාගයේදී මෙම රචනාව අනිවාර්යෙන් එනවා මේ රචනාව එන්නේ නැහැ කියලා කියන්න බෑ. ඉතින් මම අද අරන් ආවේ අපට ගොඩක් දුරට එයි කියලා හිතන ඒමට ලොකු ප්‍රවණතාවයක් තියෙන රචනා මාතෘකාවක් පිළිබඳව. බුද්ධිගලනය සහ එය ප්‍රභව රාජ්‍යයට ඇති කරන බලපෑම පිළිබඳවයි. හරි. ඉතින් අපි වැඩි කතා බහ නැතුව අපි යමු මීට අදාළ කරුණු මොනවද කියලා බලන්න. බුද්ධිගලනය සහ එය ප්‍රභව රාජ්‍යයට ඇති කරන බලපෑම. ඉතින් බුද්ධිගලනය කියන්නේ කුමක්ද? මෙහි බුද්ධිගලනය ආරම්භ වන රට ප්‍රභව රාජ්‍ය ලෙසත් එය බලපෑම් කරන රට ගමනාන්තර රාජ්‍ය ලෙස අපට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම එහි ධනාත්මක බලපෑම් සහ ඍණාත්මක බලපෑම් විදිහට අපිට කොටස් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මම අද කතා කරන්න යන්නේ වචන 400ක රචනයක් අපිට දුන්නොත් එහිදී අපි කොහොමද රචනාව ගොනු කරන්නේ, කොහොමද අපි ඡේද කොටස් කරගන්නේ කියලා ඒකම කතා කරන්න. ඉතින් අපිට 400ක් නෙමෙයි සමහර විට 250ක් වෙන්න පුළුවන්, 300ක් වෙන්න පුළුවන්, 350ක් වෙන්න පුළුවන්. ඒ වගේ එක එක අවස්ථාවලදී එක එක වචන සංඛ්‍යාවන් දෙනවා. ඉතින් මම අද කතා කරන්නේ වචන 400ක රචනාවක් දුන්නොත් කොහොමද ඒක අපි ඡේද වලට වෙන් කරලා කොහොමද ඒක අපි ගන්න කියලා. ඉතින් මම වචන 400ක රචනයක් නම් ඡේද 6කට කොටස් කරගන්න ඕනේ. ඒ වෙන්නේ ආරම්භක ඡේද දෙක සඳහා වචන 60 බැගින්ද ඉතිරි ඡේද 4 සඳහා වචන 70 බැගින්ද වෙන් කිරීම කළ යුතුයි. ඉතින් මෙහිදී අපි මුලින්ම කතා කරමු බුද්ධිගලනය යනු කුමක්ද කියලා. බුද්ධිගලනය යනු යම් රටක කිසියම් වෘත්තියක නිරත වන වෘත්තිකයින් වෙනත් රටකට තම ප්‍රභව රටෙහි ඔවුන් නිරත වූ වෘත්තියෙහිම නිරත වීම සඳහා සමූහ වශයෙන් පිටත් වීමේ ක්‍රියාවලියයි. ඒ කියන්නේ මම කලින් සඳහන් කරානේ බුද්ධිගලනය ප්‍රභව රාජ්‍ය සහ ගමනාන්තර රාජ්‍ය කියලා කොටස් දෙකකට වෙන් කරනවා කියලා. ඉතින් ප්‍රභව රාජ්‍ය කියන්නේ ආරම්භ වෙන රට. උදාහරණයක් විදිහට ගත්තොත් ප්‍රභව රාජ්‍ය ලංකාව. එතකොට ලංකාවේ අපේ මේ සඳහන් කරන ආකාරයට විවිධ වෘත්තිකයින් විදේශ රටවල් වලට යනවා තමන්ගේ ධනය උපය ගන්න. ඉතින් ඒ රට තමා අපට එතකොට ගමනාන්තර රට විදිහට යන්නේ. එතකොට ඔවුන් ලංකාවේ කරන වෘත්තියම එහෙ ගිහිනුත් කරන්න යනවනම් ඒ කියන්නේ එහෙ කරන්න සමූහ වශයෙන් පිටත් වීමේ ක්‍රියාවලිය තමයි මෙම් බුද්ධිගලනය කියලා කියන්නේ. උදාහරණ විදිහට වෛද්‍යවරු, ඉංජිනේරුවරුන්, ගුරුවරුන්, විද්‍යාඥයන් අපට හඳුනා ගන්න පුළුවන්. මේ බුද්ධිගලනය වීමට මූලික හේතුකාරක කීපයක් තියෙනවා. ඉතින් මම ඒකෙන් කීපයක් මේ සඳහන් කරලා තියෙනවා. 1. තමන් කරන වෘත්තියට අනුරූපව වැටුප් අඩුවීම. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් වෛද්‍යවරයෙක් ගන්නකො. එතකොට වෛද්‍යවරයෙක්ට තමන්ට සරිලන වැටුපක් තියෙනනේ. ඒක හම්බුනේ නැත්තම් ඒගොල්ලෝ හිතනවා මම මේ ලංකාවේ ඉඳලා වැඩක් නැහැ. මට මීට වඩා ගාණක් උපය ගන්න පුළුවන්. ඒ හින්දා ඉතින් මම වෙන රටකට යනවා කියලා ඒගොල්ලෝ යනවා. ඒක තමයි එතකොට ඒගොල්ලන්ගේ රැකියාවට සාපේක්ෂ සේවයට සාපේක්ෂව වැටුපක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒ වැටුප් අඩුවීම හේතුවෙන් ඒගොල්ලෝ පිට රටවල් වලට ගිහිල්ලා තමන්ගේ දැනුම ඒ රටෙන් භාවිතා කරන්න ඒගොල්ලෝ පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම දේශපාලන අස්ථාවරභාවය. ඒ වගේම රැකියා අවස්ථා අඩුවීම. සමාජීය ආරක්ෂාව නොමැතිකම. මේවා තමයි බුද්ධිගලනය වීමට මූලික හේතු විදිහට අපට දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මම මුලින් සඳහන් කරා වගේ ප්‍රභව රාජ්‍ය හා ගමනාන්තර රාජ්‍ය කියලා දෙකක් තියෙනවානේ.
ඉතින් ප්‍රභව රාජ්‍ය ධනාත්මක සහ ඍණාත්මක බලපෑම් විදිහට අපිට කොටස් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන කතා කරන්නේ ප්‍රභව රාජ්‍යයේ ධනාත්මක බලපෑම්. ධනාත්මක බලපෑම් විදිහට අපිට ගන්න පුළුවන් අලුත් දැනුම රටට ගෙනීම. ඒ කියන්නේ මෙමගින් විදේශීය රටවලට ගිය දක්ෂයින්ට ඉගෙනගත් තාක්ෂණය, සිස්ටම්ස්, පද්ධති රටට ගෙනීමට හැකියාව ලැබෙනවා. ඉතින් ඒක අපේ රටට එන ධනාත්මක බලපෑම. ඒ වගේම ජාත්‍යන්තර අත්දැකීම්. විදේශ රටවල වැඩ කළ අයගෙන් අලුත් දැනුම, නව චින්තන රටට පැමිණීම. ඒ වගේම පර්යේෂණ සහ විශේෂඥ සම්බන්ධතා. ජාත්‍යන්තර තාක්ෂණය හරහා රටට දැනුම ගෙනීමට හැකියාව ලැබෙනවා. මේවා අපේ රටේ ධනාත්මක බලපෑම් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම ඍණාත්මක බලපෑමුත් තියෙනවා. දක්ෂයන්ගේ හිගය. රටේ ගුරුවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවන් වැනි විශේෂඥයින් අඩු වෙනවා. ඒ කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ගුරුවරු ඉන්නවා, වෛද්‍යවරු ඉන්නවා. එතකොට ඒගොල්ලෝ අපේ රටේ ඉගෙනගෙන ඒගොල්ලන්ගේ දැනුම වෙනත් රටකට ගිහිල්ලා භාවිත කරද්දී ඒගොල්ලන්ගේ දැනුම අපේ රටේ දරුවන්ට හරි එතකොට වෛද්‍යවරු නම් රෝගීන්ට, ගුරුවරු නම් අපේ දරුවන්ට ඒගොල්ලන්ගේ දැනුම ලබා ගන්න බැරි වෙනවා. ඉතින් ඒක අපේ ලංකාවට එන බුද්ධිකරණ නිසා සිදුවන ඍණාත්මක බලපෑමක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම නවෝත්පාදන අඩුවීම, නව සොයා ගැනීම, පර්යේෂණ වැඩ, තාක්ෂණික දියුණුකම් පසුපසට යනවා. ඒ වගේම අධ්‍යාපන හා පර්යේෂණ අවස්ථා අඩුවීමද මෙහි ඍණාත්මක බලපෑම විදිහට අපට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ගමනාන්ත රාජ්‍ය. ගමනාන්ත රාජ්‍යත් ධනාත්මක බලපෑම් සහ ඍණාත්මක බලපෑම් විදිහට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ධනාත්මක බලපෑම් විදිහට අපිට ගන්න පුළුවන් දක්ෂතාවයන් ශක්තිමත් වීම. කියන්නේ විදේශ රටවල සමාජ, ආර්ථික හා කාර්මික ක්ෂේත්‍රවල දක්ෂතාව සහ උපකාර ලබා දෙනු ලබයි. උදාහරණ විදිහට රෝහල්, තොරතුරු තාක්ෂණය, සමාගම්, ඉංජිනේරු ව්‍යාපෘති විද්‍යාලය ආදී දේවල් ගමනාන්ත රාජ්‍යයන්ට ධනාත්මක විදිහට බලපෑම් කරනවා. ඒ වගේම නවෝත්පාදන සහ දැනුම් හුවමාරුව. ලාංකීය විශේෂඥයින්ගේ නව අදහස්, තාක්ෂණ හා පර්යේෂණ දක්ෂතා, ෆොරින් කන්ට්‍රි එකට ගෙන යාම සඳහා අවස්ථාව ලැබීම. සංස්කෘතික හා සමාජ විවිධත්වය. විදේශ රටේ බහු සංස්කෘතික පරිසරයට දායකත්වය ලබා දෙනු ලබයි. ආර්ථික සහාය. ස්කිල් ප්‍රොෆෙෂනල්ස් මගින් ෆොරින් කන්ට්‍රි එකේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩි කරනු ලබයි. ඒ වගේම මේව ගමනාන්ත රාජ්‍යයේ ඍණාත්මක බලපෑම්ද තියෙනවා. ඒ ඇතුල්වීමේ අභියෝග. නව විගමනිකයන්ගේ සුළුසුළු නොගැලපීම් පැවතීම, භාෂා බාධා, සමාජ සම්බන්ධතා නොගැලපීම් ආදී මෙහි ඍණාත්මක බලපෑම් විදිහට අපට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේකට අපට විසඳුම් මාර්ගත් තියෙනවා. මේ ධනාත්මක හා ඍණාත්මක වගේම අපිට විසඳුම් මාර්ගත් තියෙනවා. බුද්ධිකරණය අඩු කරගන්න අපිට කරන්න පුළුවන් විසඳුම් මාර්ග මොනවද? රට තුල සමාන අවස්ථා ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ සමහර අවස්ථා තියෙන ගුරුවරුන්ට වෙන විදිහකට, එතකොට අපේ වෛද්‍යවරුන්ට වෙන විදිහකට, ඉංජිනේරුවන්ට වෙන විදිහකට, එහෙම එක එක විදිහට සලකපුවාම ඔවුන්ට ලබා දෙන වැටුප් එක එක විදිහ වුණාම ඔවුන් කලකිරෙනවා. ඉතින් ඒගොල්ලෝ පිට රටවලට ගිහිල්ලා ඔවුන්ගේ දැනුම බෙදා දෙනවා. පිට රටවල වෙන්නේ ඔවුන් සමසේ සලකන. එතකොට ඒගොල්ලන්ට සරිලන, ඒගොල්ලන්ගේ දැනුමට සරිලන වැටුපක්ද ඔවුන්ට හිමි වෙනවා. ඉතින් ඒ දේ අඩු කරලා රට තුළ සමාන අවස්ථාවක් ලබා දීමෙන් මේකට විසඳුමක් ගන්න පුළුවන් කියලා මම යෝජනා කරනවා. ඒ වගේම දක්ෂයන්ට ගරු කරන්න ඕනේ. වැටුප් සහ සේවා පහසුකම් වර්ධනය කිරීම. ආරක්ෂිත සහ ගෞරවවත් පරිසරයක් සකස් කිරීම. නම්‍යශීලී සේවා මුර, ද්විතීක රැකියා වැනි අභිප්‍රේරණ හඳුන්වා දීම. නම්‍යශීලී බදු ව්‍යුහයක් හඳුන්වා දීම. මේ වගේ විසඳුම් මාර්ග හොයා ගැනීමෙන් අපට බුද්ධිකරණය අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි දැන් යමු මේ පොයින්ට්ස් වලින් කොහොමද අපි රචනාවක් ලියන්නේ කියලා. මම මෙතන සම්පූර්ණ රචනාව ලියන්නේ නැහැ. මොකද මම දැන් මෙතන කරුණු දීලා තියෙනවා. ඒ කරුණු වලින් අපි
යම් කිසි දෙයක් අරගෙන ඒක ගලපලා අපි වවලා ලියන්න ඕනේ. මොකද එක එක්කෙනාගේ දැනුම මට්ටම වෙනස්, එක එක්කෙනා ලියන ආකාරය වෙනස්, ආකෘතිය වෙනස්. ඉතින් එක එක්කෙනාට ලස්සන අදහස් තියෙනවා. ඉතින් මම මෙතන රචනාව ලියුම එතකොට මගේම රචනාව වෙනනේ. ඒක නැතුව ඔයගොල්ලන්ගේම රචනාවක් විදිහට මේක ලියන්න ඕන නිසා තමයි මම කරුණු විදිහට දීලා තියෙනවා. එතකොට ඒ කරුණු අරගෙන ඔයාලට යම්කිසි දැනුමක් අරගෙන ඒ ඔස්සේ ඔයාලට රචනාව ලියන්න හැකියාව ලැබෙනවා. ඉතින් මම පොඩි කරුණු ටිකක් තව දාලා තියෙනවා. අපි බලමු ඊට පස්සේ ඒකෙන් ඔයාලා කිසියම් වූ ආදර්ශයක් අරගෙන ලස්සන රචනාවක් ලියන්න. ආරම්භය පළවෙනි ඡේදය. බුද්ධිගලනය යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද? එතකොට අපි පළවෙනි ඡේදය ලියන්නේ මේ රචනාවේ බුද්ධිගලනය හඳුන්වන එක. මම මෙතන ලියලා තියෙනවා බුද්ධිගලනය යනුවෙන් හැඳින්වෙන්නේ යම් රටක කිසියම් වෘත්තියක නිරත වන වෘත්තිකයින් වෙනත් රටකට තම ප්‍රභව රටෙහි ඔවුන් නිරත වූ වෘත්තියෙහිම නිරත වීම සඳහා සමූහ වශයෙන් පිටත් වීමේ ක්‍රියාවලියයි. බොහෝ විට සිදුවන්නේ වැඩි වැටුප්, ආරක්ෂිත ජීවිත, නව තාක්ෂණය සහ වැඩි අවස්ථා සෙවීම හේතුවෙන්. ශ්‍රී ලංකාව වැනි විකාශනය වෙමින් පවතින රටකට බුද්ධිගලනය දැඩි බලපෑම් ඇති කිරීම ගැටලුවක් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු දෙවෙනි ඡේදය. ඒක තමයි ප්‍රධාන කොටස. දෙවෙනි ඡේදයේදී අපි සඳහන් කරන්නේ අධ්‍යාපනය සහ පුහුණුව සඳහා රටේ මුදල් වියදම් කිරීමේ දක්ෂයින් බිහි කරනවා. ඒ කියන්නේ ගුරුවරු විශේෂඥයන් බිහි වෙන්නේ රටේම තියෙන සල්ලි වලින්. එතකොට රටේ තියෙන සල්ලි වලින් ඔවුන් අධ්‍යාපනය අරගෙන පුහුණුව අරගෙන ඒ දැනුම ඒගොල්ලෝ අරගත්තට පස්සේ ඒගොල්ලන්ගේ දැනුම ලංකාවට නැතුව වෙනත් රටකට යොදවනවා කියන්නේ ලංකාවෙන් වියදම් කරපු මුදලුත් අපරාධේ. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ දැනුම වෙන රටකටනේ යන්නේ. එතකොට ඒකෙන් අපේ ලංකාවට පාඩුවක් වෙනවා. එහෙත් ඔවුන් විදේශ රටවලට ගිය විට රටේ සම්පත් විදේශ සමාජයන්ට ලැබෙනු ඇත. විශේෂයෙන් වෛද්‍යවරු, ඉංජිනේරුවන්, විශේෂඥයින්, සාත සේවිකාවන්, ගුරුවරු, තාක්ෂණවේදීන් වැනි විශේෂඥයින්ගේ වෙනත් රටවලට ගමන් කිරීම රටේ සමාජ ආර්ථික සංවර්ධනයට බාධා කරනු ලබයි. ඒ කියන්නේ මෙහි අපට ලොකු බලපෑමක් එල්ල වෙනවා කියලා තමයි මේ කොටසෙන් කියන්නේ. උදාහරණයක් විදිහට අපේ රටේ වෛද්‍යවරු විශාල පිරිසක් විදේශ රටවල සේවය කරන බැවින් රට තුළ රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර පහසුකම් අඩු වී යනු ඇත. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ සුව කර නොහැකි වැඩි අසාධ්‍යතාවයක් තියෙන ගොඩ අය පිට රටවලට ගිහින් සුව කරගෙන යනවා. ඉතින් අපේ රටෙත් ඒ දැනුම තියෙන බොහෝ වෛද්‍යවරු ඉන්නවා. නමුත් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ දැනුමට සරිලන වැටුපක් නැති හින්දා සමහර අවස්ථාවන් වලදී ඒගොල්ලෝ විදේශ රටවලට ගිහින් තියෙනවා. ඉතින් අපේ රටේ අපේ රෝගීන්ට යම්කිසි රෝගයක් වැළඳුනොත් ඒගොල්ලෝ බලනවා ඉතින් අපේ රටේ ඒ සුදුසුකම් තියෙන වෛද්‍යවරු නොමැති නිසා වෙනත් රටකට යන්න. නමුත් අර ලංකාවෙන් විදේශ රටවලට ගිය වෛද්‍යවරු ලංකාවේ හිටියනම් අපේ රටේම රෝගීන්ට ඔවුන්ගේම සේවය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් ඒකත් අපේ රටට තියෙන එක් අවශ්‍යදායී තත්ත්වයක්. එසේම තාක්ෂණික දක්ෂයන් බොහෝ පිරිසක් පිටතට යෑම නිසා රට තුළ නවෝත්පාදන සහ නව සොයා ගැනීම අඩු වෙනවා. බුද්ධිගලනයේ සිදුවන මූලික හේතු අතරට වැටුප් අඩුකම, දේශපාලන අස්ථාවරභාවය, සමාජ ආරක්ෂාව නොමැතිකම, දක්ෂයන්ට ගරු නොකිරීම සහ දැනුමට සරිලන රැකියා අවස්ථා අඩුවීම හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තරුණ පරපුර විදේශ රටවල අලුත් තාක්ෂණ අධ්‍යාපන අවස්ථා හා ආරක්ෂිත මාර්ගයන් සෙවීමට ඉදිරියට යනු ඇත. එහෙත් බුද්ධිගලනය ප්‍රභව රටකට සාපේක්ෂ වශයෙන් ඍණාත්මක ආකාරයටද ගමනාන්තර රාජ්‍යයකට ධනාත්මක ආකාරයකටද බලපානු ලබයි. ඒ වගේම අපි 3, 4, 5 ඡේද සඳහා අපි ලියන්නේ මෙහි ධනාත්මක හා ඍණාත්මක බලපෑම්. මම මුලින් සඳහන් කරා වගේ ප්‍රභව රාජ්‍යයට හා ගමනාන්තර රාජ්‍යයන් යන දෙකටම ධනාත්මක සහ ඍණාත්මක බලපෑම් තියෙනවා. මම මුලින් සඳහන් කරා කරුණු ඒ කරුණු ඔස්සේ මෙම ඡේදය ඔයාලට කැමති ආකාරයට විස්තර කරලා ලියන්න පුළුවන්.
මම මෙතන පොඩි ඡේදයක් සඳහන් කරලා තියෙනවා ප්‍රභව රාජ්‍යයේ ධනාත්මක බලපෑම් සහ ඍණාත්මක බලපෑම් විදිහට. එතකොට මේ ඍජුවම මානව ප්‍රාග්ධන සචලතාවය හා සම්බන්ධ බැවින් පුහුණු බලකායේ රික්තකයක් නිර්මාණය වෙනවා. එම රික්තකය පිරවීමට ප්‍රභව රාජ්‍යයට දීර්ඝ කාලයක් ගත වීමට සිදු වෙනවා. ඒ වගේම රටකට බදු ආදායම් සඳහා ඍජුව බලපානු ලබන ආදායම වන්නේ වෘත්තිකයන් වෙතින් ලැබෙන බදු ආදායමයි. එම නිසා බුද්ධි ගණනයේදී වෘත්තිකයන් වෙතින් ලැබෙන ආදායම අඩුවීම හේතුවෙන් එය රටෙහි බදු ආදායම් අඩුවීමට හේතුවක් වෙනවා. එය ආර්ථිකයට ඍණාත්මක ලෙස බලපානු ලබයි. විදේශීය රටවලට යෑම නිසා පවුල්වල සහ සමාජයේ විවිධාකාර ගැටුම් නිර්මාණය වෙනවා. මේවා ප්‍රභව රාජ්‍යයේ ඍණාත්මක බලපෑම් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ මේ බුද්ධිකරණය අඩු කරන්න. ඉතින් මම මේ ආකාරයට ඉහත පොයින්ට්ස් වල සඳහන් කර ඇති ලෙසට ඔයාලට ප්‍රභව රාජ්‍යයට ඇති වෙන ධනාත්මක හා ඍණාත්මක පැතිකඩයන්ද ගමනාන්තය රාජ්‍යයට ඇති වෙන ධනාත්මක හා ඍණාත්මක පැතිකඩයන්ද යොදා ගනිමින් මෙම ඡේදය විස්තර කරන්න පුළුවන්. ඒ වගේම අවසානයේ ඒ කියන්නේ 6 වෙනි ඡේදය. 6 වෙනි ඡේදයට ඔයාලට කරන්න පුළුවන් අවසාන නිගමනය. ඒ කියන්නේ ඔයාලට බුද්ධිකරණය අඩු කරගන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා මෙම ඡේදයෙන් විස්තර කරන්න පුළුවන්. බුද්ධිකරණය රටේ සංවර්ධනයට තර්ජනයක්. එය අඩු කිරීමට රට තුළ දක්ෂයන්ට ගරු කරන සමාන අවස්ථා සපයන වැටුප් සහ පහසුකම් වර්ධනය කරන පද්ධතියක් ගොඩනගා ගත යුතුයි. විදේශීය රටවලට ගිය දක්ෂයන්ගේ රටට ප්‍රයෝජනයක් ගැන පැමිණියහොත් බුද්ධිකරණය අවහිර නොවි සංවර්ධනයටත් දායකට වීමට හැකියාව තියෙනවා. ඉතින් මම මේ සඳහන් කළ තියෙන්නේ වචන 400ක රචනාවක් නෙමේ ඒකට අදාළ පුංචි පුංචි කරුණු. ඉතින් ඔයාලට තියෙන්නේ මේ පොඩි කරුණු වලින් යම් කිසි දෙයක් අරගෙන මේක ඔයාලගේ දැනුමත් දාලා විස්තර කරලා මේ කරුණුම විස්තර කරලා උනත් කමන්නේ ලියලා වචන 400කට වචන 400ක් නම් වචන 400කට ආසන්න ප්‍රමාණයක රචනාවක් ලියන්න ඕනේ. මං හිතනවා මේ කරුණු ඉතාමත් ප්‍රයෝජනවත් වෙන ඔයාලට මේ රචනාව ලියන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් අපි සබස්ක්‍රයිබ් කරන් යන්න. ඒ වගේම ඔයාලට හිතෙනවා නම් මේ රචනාවට මේ කරුණු ඕනේ එහෙම කියලා හිතනවා නම් ඔයාලට අවශ්‍ය රචනා මාතෘකාවත් පහලින් කමෙන්ට් කරන් යන්න. මම එතකොට ඔයාලට ඒ රචනාවට අදාළව කරුණු ඊළඟ වීඩියෝ එකකින් ගෙන එන්න. ඒ වගේම ඔයාට මේ වගේ වීඩියෝ වැදගත් කියලා හිතෙනවා නම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම අපේ වීඩියෝ එක මුලින් ඉඳන් අවසන් වෙනකල් බලලා අඩුපාඩු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අදට මම නවතිනවා. මේ වගේ වැදගත් වීඩියෝ එක නැවත දවසක හමු වෙමු. ඔබ හැමෝටම සුබ දවසක්.